අනියම සම්බන්ධතාවක් ආරම්භ කිරීමට වැඩිපුරම පෙළඹෙන්නේ කවුද යන පිළිබඳව සමාජ විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැති කිහිපයකින් දීර්ඝ විස්තරයක් තමයි අද අපි කතා කරන්නේ. මෙවැනි වීඩියෝ තවත් අයටත් නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා අප හා එකතු වන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබටත් මේ මාතෘකාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තිබේ නම් පහලින් කමෙන්ට් කරන්න. අනියම් සබඳතාවක් ආරම්භ කරන්නේ ගැහැණියද පිරිමියාද? අනියම් සබඳතාවක් කියන්නේ ඊටා සංකීර්ණ මානුෂීය හැසිරීමක්. මෙහිදී වැඩිපුරම කරන්නේ කවුද යන ප්‍රශ්නයට එක වචනයකින් පිළිතුරු දීම අපහසුයි. අතීතයේදී මෙහි වැඩි නැඹුරුවක් පිරිමින් කෙරෙහි තිබුණත් වර්තමාන සමාජ රටාව ඇතුලේ මෙම පරතරය වේගයෙන් අඩු වෙමින් පවතින බව පරීක්ෂණ පෙන්වා දෙනවා. අංක 1. සංඛ්‍යාලේඛන පවසන්නේ කුමක්ද? බොහෝ බටහිර රටවල සිදු කළ සමීක්ෂණ උදාහරණයක් ලෙස ජෙනරල් සෝෂල් සර්වේ අනුව තවමත් සංඛ්‍යාත්මකව වැඩිපුර අනියම් සබඳතා පවත්වන්නේ පිරිමින් බව හෙළි වී තිබෙනවා. නමුත් 1990 දශකයට සාපේක්ෂව වර්තමානීය වන විට කාන්තාවන් අනියම් සබඳතාවලට යොමු වීමේ ප්‍රතිශතය 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම වයස අවුරුදු 18යි 29 අතර තරුණ පරම්පරාවේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම සමාන මට්ටමකින් මේ සඳහා යොමු වන බව පෙනෙන්නට තිබෙනවා. අංක 2. පිරිමින් අනියම් සබඳතා ආරම්භ කිරීමට හේතු. පිරිමින් බොහෝ විට අනියම් සබඳතාවකට මුල පුරන්නේ පහත කරුණු නිසා විය හැකියි. ලිංගික විවිධත්වය. පිරිමින් වැඩිපුරම ලිංගික තෘප්තිය හෝ අලුත් අත්දැකීම් සොයා අනියම් සබඳතාවලට යොමු වේ. තමන්ගේ පිරිමිකම තහවුරු කර ගැනීම. වයසට යාමත් සමග තමා තවමත් ආකර්ශනීය බව තහවුරු කර ගැනීමට ඕන් පෙළඹිය හැකියි. ආවේගශීලී බව. බොහෝ පිරිමින් දිගුකාලීන ප්‍රතිඵල ගැන නොසිතා ක්ෂණික ආකර්ෂණීය මත සබඳතා ආරම්භ කරන ප්‍රවණතාව වැඩි. අංක 3. කාන්තාවන් අනියම් සබඳතා ආරම්භ කිරීමට හේතු. කාන්තාවන් අනියම් සබඳතාවකට යොමු වන්නේ බොහෝ විට පිරිමින්ට වඩා වෙනස් මනෝවිඥානාත්මක හේතු මතයි. ආවේගාත්මක හිස් බව. විවාහය තුළ තමන්ට ලැබිය යුතු ආදරය, අවධානය සහ රැකවරණය නොලැබෙන විට කාන්තාවන් වෙනත් අයගෙන් එය බලාපොරොත්තු වේ. අගය නොකිරීම. නිවසේදී තමන් කරන කැප කිරීම අගය නොකරන විට තමන්ව අගය කරන කෙනෙක් වෙත ඇද යා හැකියි. පලිගැනීමේ චේතනාව. තම සහකරු තමන්ට වංචා කළහොත් ඊට පිළිතුරක් ලෙස සමහර කාන්තාවන් අනියම් සබඳතා ආරම්භ කරයි. අංක 4. තාක්ෂණීය සහ සමාජ මාධ්‍යවල බලපෑම. වර්තමානීය ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අනියම් සබඳතා වැඩිවීමට ප්‍රධානතම හේතුව තාක්ෂණයයි. Facebook, WhatsApp වැනි මාධ්‍ය හරහා ඉතා පහසුවෙන් පැරණි පෙම්වතුන් හෝ අලුත් පුද්ගලයන් හමුවීමට අවස්ථාව ලැබී තිබෙනවා. මේ කාන්තාවන්ට සහ පිරිමින්ට එක හා සමාන අවස්ථාවක් ලබා දී ඇති නිසා කවුද වැඩිපිරම කරන්න කියන එක තීරණය වන්නේ පුද්ගල පෞරුෂය මත මිස ස්ත්‍රී පුරුෂ භාවය මතම නොවේ. අංක 5. සාරාංශයක් ලෙස ගත් කල පිරිමින් බොහෝ විට ශාරීරික අවශ්‍යතා සහ ආවේග මත අනියම් සබඳතා ආරම්භ කරයි. කාන්තාවන් බොහෝ විට මානසික සුවය සහ අවධානය සොයා අනියම් සබඳතා ආරම්භ කරයි. නමුත් මතක තබාගත යුතු වැදගත්ම දේ නම් අනියම් සබඳතාවක් ආරම්භ කිරීමට වැඩිපුරම මුල පුරන්නේ වැඩිපුරම නොසලකා හැරීමට ලක් වූ හෝ වැඩිපුරම අතෘප්තිමත් පුද්ගලයා මිස එය පිරිමියෙකු හෝ ගැහැණියෙකු වීම මතම තීරණය නොවන බවයි. ඔබේ සහකරු හෝ සහකාරිය සමග නිසි සංනිවේදනයක් පවත්වා ගැනීම සහ එකිනෙකාගේ අවශ්‍යතා තීරුම් ගැනීම තුළින් ඕනෑම අනියම් සබඳතාවක් ඇතිවීමේ ඉඩකඩ වළක්වා ගන්න පුළුවන්. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙකුට බැලීමට ෂෙයා කරන්න. ලයික් කරන්න, කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.